ආයිබෝවන් ආයිබෝවන් හයින් කියන්නේ ආයිබෝවන් දෝහා කටාර්. ඉතින් මම දවස් කීයද හිටියේ? තුනක්. ඔව් තුනක් වෙනවා දෝහා ඇවිල්ලා. ඉතින් මාව ගෙන්නපු අපේ ආදරණීය මල්ලි. ඉතින් අවුරුදු ගානකට පස්සේ මම නැවතත් මියුසික් ෆීල්ඩ් එකට ඇවිල්ලා ප්‍රසංග වේදිකට ඇවිල්ලා ඒකේ පළවෙනි කියන්නේ ටූර් එක මට දුන්නේ අපේ මල්ලි. ඉතින් මම හිතන්නේ සාර්ථකයි නේද? සාර්ථකයි. අති සාර්ථකයි වැඩේ. ඉතින් ඔයාලත් තව රටවල ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් මං ජූලයිට බය නැතුව ඉවෙන්ට් එක බාර දෙන්න. ඒක නියමයි. පට්ට. ඔව් ඒ වගේම ඔයා ඇතුළු ඔයාගේ වයිෆ් ඇතුළු අනිත් හැමෝම ගොඩක් හොඳට බලාගත්තා. ඉතින් සතුටුයි යන්න පොඩ්ඩක් දුකයි වගේ. අවුල් තමයි. ඉතින් අපේ මේ මීගමුවේ කොල්ලෙක් ආදරණීය කොල්ලෙක් ඉතින් ලංකාවේ ඉන්න ඕනම ආටිස්ට් කෙනෙකුට බය නැතුව මම කියනවා අපේ මුදිත මල්ලි මොකක් හරි ඉවෙන්ට් එකකට කතා කරොත් අනිවාර්යයෙන්ම එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හොඳට බලාගෙන වෙන්න ඕන හැම දෙයක්ම කරලා ඔයාලව පරිස්සමට හපව ලංකාවට යවයි. ඉතින් අපේ මිනිස්සු අපේ ලංකාවේ මිනිස්සු මම හිතන්නේ ගංවතුර විශේෂයෙන්ම ඔයාලව ලොකු දෙයක් කරලා ලංකාව වෙනුවෙන් කටාරගේ අපි ගොඩක් මේන් සොසයිටි එකක තුල බඩු ඇරියා. ඔව්. ඉතින් මේ ඉන්නේ මුදිත මල්ලිගේ වයිෆ්. එතකොට අපේ මල්ලි ඉන්න කවුද මේ අෂාන් මල්ලි. ඉතින් යන්නයි හදන්නේ. එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු. ඊයේ ෂෝ එක බලන්න ආපු හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් ඇත්තටම ලස්සන ෂෝ එකක්. බගි සින්දු අහන්න එච්චර ලොකු පිරිසක් ඉන්නවා කියන එක මට ඇත්තටම සතුටුයි. මගේ රටින් පිට ගිහිල්ලා එහෙම ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. එහෙමනම් අපි දවසක හම්බ වෙමු. දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ ලංකාවට. ජය වේවා. ඉතින් ඔයාගේ වැඩ කටයුතු සියලු දේවල් සාර්ථක වෙන්න කියලා අපිත් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්. thank you ආවට අපිටත් වෙන අවුලක් නැහැ. ඉතින් මගේ කියන අවුරුදු දවස් 3කට සහෝදර බැඳීම වැඩි වුණා. ඔව් ඒ වගේම මේ අපේ මේ ලංකාවේ ඉන්න මිනිස්සු තමයි මාවයි උස්සලා තිබ්බේ. ඉතින් එයාලගේ ආශිර්වාදයත් එක්ක තමයි මමගේ පළවෙනි විදේශ සංචාරය ආවේ කටාර් වලට අවුරුදු ගානකට පස්සේ. thank you හැමදාම මගෙත් එක්ක ඉන්න. ඒ වගේම මෙයා ගැන මතක තියාගන්න ලංකාවේ ඉන්න ආටිස්ට්ලාට කියන්නේ ඕන කෙනෙක් ඕනම ඉවෙන්ට් එකකට එන්න කිසිම බයක් නැතුව එච්චර හොඳට බලා ගන්නවා. අනිවාර්යෙන් කියනවා. thank you.